itu dawsaka manusia ini මොකද මම මේ කරපු වෙන්නේ කවුද මේ අත කවුද කියලා දන්නවද ඇයි මම මේ විදිහට ගලකින් පහර දුන්නේ ඒ කමක් නෑ ටිකක් ළඟට කිට්ටු වෙලා බලන්න ඕන කවුරුන්ද කියලා කවදාවත් මේ සවුවේ මම දැකලා නෑ ඒ නිසා මම මේ තරම් බියටපත් උනේ ඔව් ටිකක් ළඟට යන්න ඕනේ කවුරුත් සීසන් නැතුව ඇද වැටෙනා වගේ එන්නේ ළඟට ගිහින් බලමුකෝ ටික මේක හුස්ම ගන්නවා වගේද මොනවා අනේ මතන්නේ මොකද මම මේ කරේ ඉක්මන් කරලා ගිහිල්ලා පුතු ටිකක් අරගෙන ඉන්නේ අතරින් කවදාවත් මේ ෂෝවේ නොදැකපු ඔබගේ කෙනෙක් මාව දැකපුවම කවුද බිය නොවන්නේ කියන්නකෝ ඔබ කවුරුද කියලා ආගන්තුක මිනිසෙක් මොන දෙසුනහම මේව කල්පහර කෙල්ල කෙල්ලද පිළිගන්නේ ඒ ඔබලගේ නීතියද නෑ ඒ තාම කවදාවත් මේ වගේ කෙනෙක් මේ ස්ථානෙට මට මුණ ගැහෙන්නේ නෑ අන්න ඒ නිසයි මම මේ තරම් බියටපත් උනේ ඔබ දන්නවද මගේ හිසට නපුරු තැනකට වැදිලා මම මෙතන මියදුනාඩක් ඔබ කොහොමද කරන්නේ? අනේ මතන්නේ මම මොනවා කරන්නද කියලාවත් තේරෙන්නේ නැහැ. කියන්නේ කවුද ඔබ කියලා? මම තමයි මේ රට පාලනය කරන අධිරාජ්‍යතුමාගේ පුත් කුමාරයා. මේ රට පාලනය කරන මහරජතුමාගේ එකම පුත් කුමාරයා කිව්වා. අනේ මෙතන කියන්න ඉක්ම කරලා මෙතනින් පිටමම වෙලා යන්න. ඇයි මොකද මේ බය අතු වෙන්නේ? නැගිටින්න. මම බද්දේ ඔබනේ ගත කරන තරුණිය. මේ විදිහට බය අතු දීලාවෙන් කතා කරන්නේ. මෙහෙට කවදාවත් ඔබත් මමත් මේ විදිහට මොන ගහන්නේ හොඳ නෑ. ඒ වගේම අපි දෙන්න වචනයක්වත් දෙඩමල් වෙන්න හොඳ නෑ. ඉක්මන් කරලා මෙතන යන්න. ඇයි මම අවිරූපයිද? අනේ එහෙම දෙයකට නොවේ. ඔබ සාසිතින්නේ. මා කියන දේ හොඳට අසා ඉක්මන් කරලා මෙතන පිටවෙලා යන්න ඇත්තෝ. යන්න ඉක්මන් කරලා. නැගනේ මේ හන්නේ. ඇයි ඔබ මෙච්චර වෙලා මේ විදිහට බය අද වෙලා මට විපක්ෂපාතීව කාලය ගත කරන්නේ? කටයුතු කරන්නේ? බලලා යන්න හදන්නේ. ඉහන් ඔබ කිව්වා නේද ඔබ රාජවාසලේ මහරජුරුවන්ගේ එකම පුත් කුමාරයා කියලා. එතකොට ඔබ දන්නවද මම කවුද කියලා? මම කවුද කියලා එකපාරක්වත් ඔබ දැනගත්තොත් එක වචනයක්වත් මාසෙමක මේ විදිහට දොඩමළු වෙන්නේ නැහැ ඇත්තෝ. ඉක්මන් කරලා යන්න මෙතනින්. මම දන්නේ ඔබ මේ ගම්මානයේ බෑපු දිව්‍යංගනාවක් වගේ සුරංගනාවක් වගේ සුන්දර ලස්සන කාන්තාවියක්. ලලනාවියක්. එච්චරයි මම දන්නේ ඔබ ගැන. ඔබේ වදන් මාහිමිය ප්‍රකාශ කරන්න එපා. නැත්තෝ මට පාරක් කකුල් දෙකල්ල වැදලා කියන්නම්කෝ. මගේ වගතුක කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම කලම තියන්නේ. ඔය මෙච්චර විපක්ෂපාතී බය අද වෙන්නේ කුමක්ද හේතුව? කුමක්ද කාරණාව? කාරණාව දැනගන්න ඕනේද? දන්නවද ඇත්ත මම කවුරුද කියලා? අවශ්‍යම ප්‍රකාශ කරන්නේ. ඔව් මම කියන්නම් මම කවුද කියලා. හැබැයි මට දුක ඊට පස්සේ එක තප්පරයක්වත් මෙතන හිටින්නේ නැහැ ඔබ. අන්න ඒකයි. හරි. මේ මෙතනින් යන්න හෝ සිටින්නට මට කාරණා ප්‍රකාශ කරන්න. ඇයි මෙච්චර බය අද වෙන්නේ? යන්න රාජකුමාරයාණනි මම වෙන කවුරුවත් නොවේ. මේ සැඩොල් ගම්මානයේ ජීවත් වෙන හීනකුල කාන්තාව කියන්නේ මටයි. ඔබට කියන්නේ මටයි. ඉතින් මම ඔබගේ ජීවත් වෙන තරම් කාරණේ කුමක්ද? කාරණේ කුමක්ද කරන්නේ? ඔබ මොනවද මේ කියන්නේ? ඔබ දන්නවද අපි වගේ කෙනෙක් මූණට මුණිච්ච උනොත් මේ ස්ථානීය සඳුන් කිරිපැන් වලින් දෝවණය කරන්න කියලා මහරජුරුවන් අණ කරලා තියෙනවා. ඉන්න තවත් මොනවද මාසමක මේ කතා කරන්නේ? මේ අහන්න නැගණිය. මට අවශ්‍ය අන්න ඒ පරතරේ නැති කරන්න තමයි. ඔබ දන්නවද? ඔබ සැඩල් කොලේ ඉපදුනේ ඔබගේ වරදකින් නෙවෙයි. ඒ අහිංසක මිනිස්සුන්ගේ ධාරිතාවය නිසා ඔබ සැඩල් ගම්මානේ. හැබැයි මගේ වීරජතුමා මේ රට පාලනය කරන නිසා මම රාජමාලිගාවේ. හැබැයි අපි දෙදෙනාම එකම මනුස්ස කුලේ. ඒක නෙවෙයිද? ඒක ඇත්තේ මනුස්ස කුලේ උනත් නමුත් ඔබ දන්නවද අපි කබින් ගමට ගිහිල්ලා කුල්ලක් මල්ලක් පිටිය පිකුල්ලක් කියක් හරි හොයාගන්නේ. අනේ වෙන දෙයකින් තමයි අපි ජීවිතයකට ගහගන්නේ. ඔය දේවත් නැති කරන්න තමයි රාජකුමාරනි ඔබ මේ සූදානම් වෙන්නේ. මේ අහන්න නැගණිය. ඔබගේ වෘත්තියකම ගුණ තමන්ගේ වෘත්තියට ගෞරවයෙන් කටයුතු කරනවා නම් තමයි ඒක වැදගත් වෙන්නේ. වෘත්තිය නිසා මිනිහෙකු අදමේකු බවට පත් වෙන්නේ නැහැ. කුලිය නිසා මිනිහෙකු අදමේකු බවට පත් වෙන්නේ නැහැ. රාජකුමාරනි ඒ ආකාරයට කියා සිටින්නේ ඔබයි. එහෙම නැතුව මහරජ වාසලේ මහරජත්ව නොවේ. අපි යන පාරේ ඉසව්වක් පාසා ගමින් ගමට යන ඉසව්වක් පාසා දන්නවද
කෝණ කෙඩියක් දීලා තිබෙනවා අපිට සොලවන්නට. අනේ නිසා ඒ තරම් පහත් කුලයක ජීවත් වෙන අපිට තවත් මොන කතාවද රාජ්‍යත්තු. ඒ නිසා මේ හඳනගනේ අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ. මම දවසක මේ මුළු දඹදිව තලයේම රාජ බවට පත් වෙනවා. ඔබ දන්නවද? මට අවශ්‍ය මේ පරතරය නැති කරන්නට ඔබ මමත් භද්‍ර යවුනේ නම් මේ හඳනගනිය ඔබ සුන්දර කාන්තාවියක්. ඔබත් මමත් එකතු වෙන එක තමයි මේ පරතරය නැති කරන්න තියෙන හොඳම ක්‍රමය. ඒ වුණත් රාජකුමාරයාණනි ඔබ ආකාරයට ප්‍රකාශ කරත් කවදාවත් රාජවාසලේ මහරජාත්තෝ ඔය කියන කතාවට ඉඩ දෙන්නේ නැහැ. ඒ මොකද කිව්වොත් එහෙම මේ ආකාරයට මාව මුල්ට මුනිට නා කියලා දැනගත්තොත් එහෙම කිසිම දවසක ඔබට මේ ඉසව පැත්ත බලා දෙන්නවත් දෙන්නේ නැහැ. මේ හඳනගනිය ඒ මගේ පියාණන් ගැන මම හොඳට දන්නවා. මම විතරයි පියාණන්ට බුදු වශයෙන් හිටින්නේ. ඒ නිසා අවශ්‍ය කාලේ අවශ්‍ය විදියට මම ඒ කටයුතු කරලා මා ඔබව සුරංගනාවියක් වගේ මාගේ අග්‍රමහේශිකාව කරගෙන රාජවාසලට ගෙනියන්න මා සූදානම්. ඔබේ කැමැත්ත පමණයි මට අවශ්‍ය. ඔබ රාජකුමාරනි මේ පමණ වේලාවක් මා සමග මම මොනවා කිව්වත් ඔබ මාගෙන වර්ණනා කරා. මාගෙන අනුකම්පා කරා. ඉතින් ඒ නිසා ඔබ දැන් කියනවා මාගේ ඔබේ හදවතේ ආදරයක් ඇති වුණා කියලා. රාජකුමාරනි ඔබ දැකපු වෙලේ පටන් මගේ හදවතේ ඔබ කෙරෙහි ආදරයක් ඇති නොවුනාම නොවේ. මේ හඳනගනිය අතට පයට මෙහි කරුබන් සීද සලුදු රන්මිනි මුතු මැණික් දීලා ඔබ රාජ සුරංගනාවියක් වෙලා මගේ අසල සිටිනවා දකින්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම ඔබට එක පොරොන්දුවක් දෙනවා. ජීවිතේ සංසාර ගමනේ මරණ පුරාවට ඔබ මා අසලම සිටිනවා. ඔබගේ ගෞරවයයි නම්බුවයි දෙකම ආරක්ෂා කරමින් ඔබගේ සෙබනැල්ල වගේ මා ඔබ අසලම සිටිනවා පොරොන්දු වෙනවා. රාජකුමාරනි කිසිම දවසක මගේ ජීවිතේ පුරාවට ඔබට කෙනෙක් මායිතිරියේ ඔය වගේ වදනක් මට ප්‍රකාශ කළා නෑ. මම විශ්වාස කරනවා ඔබ කියන්නේ සත්‍ය කතාවක් කියලා. ඒ නිසා ඔබ කියන ආදරේ මගේ හදවතට ඇති වුණා. මගේ කිසිම අකමැත්තක් නෑ රාජකුමාරනි. ඔබට මේ මොහොතේ පටන් ආදරේ කරන්න. මේ හන්නේ මේ ලබා ගන්න සුරත මා ඔබට පොරොන්දු වෙනවා සදාකාලිකවම මොනතරම් ජීවිතේ බාධා ආවත් ඔබ මගේම කරගන්නවා. මගේ පතිනිය විතරයි ඔබ. ඒ පොරොන්දුව මේ අහන්නේ මේ සුන්දර ඝන වනාන්තරේ අර බලන්නේ අර සුන්දර කිරිල්ලන් කොච්චර ලස්සනට පුරුදු වෙලා ගීත ගායනා කරනවද? ඉතින් කියන්නකෝ ඔබේ නාමය කුමක්ද කියලා? මේ අහන්නේ මගේ නාමය නන්දනේ. ඔව්. ඔබේ නම කුමක්ද? මගේ නම මදුමති. එහෙමනම් මේ අහන්න මදුමති. ජීවිතේ හැමදාම ඔය අම්මා අසල සිටිනවා. ඒ සෙනෙහස දයාව කරයි. ඔබගේ ගෞරවයි නම්බුවයි දෙක ආරක්ෂා කරමින් මගේ පතිනිය බවට මා ඔබ පත් කරගන්නවා. මේ අහන්නේ මගේ ආදරේ මා ඔබට ප්‍රකාශ කරන්න. මෙන්න මේ විදිහට
ඉක්මන් කරලා වහන් වෙන්නට ඕන. අනේ අත්තෝ අපිට යන්න අවසරයි. ඔව් අපිට යන්න දෙන්න. මමයි මගේ බිරිඳයි මේ ස්නානය කරන්න ආපු ගමන් අපි චුට්ටක් ගමන් කරන්න ආන. කොමක්ද විලජ්ජාව? කොමක්ද විලජ්ජාව? යකෝ මේක යනවා පොඩි යෝජනාව තොපට යකෝ වයසක උන්දලා තොපට විලජ්ජාව නැත්නම් ඉතින් මමයි මගේ බිරිඳයි පොඩ්ඩක් ඉතින් සතුටු වුණා ඉච්චායිනේ. යකෝ දැන් තොපි මේ කොහෙද යන්නේ? අපි මේ ස්නානය කරන්න ආනවා. ඇලට විස්නානය කරන්න ගිහලා සතුටු වෙනවා. ඔව්. දැන් බලපේ තොපි සතුටු වෙනවා දැන් තොපි නාන්න ආවා ඔව් කිව්වනේ. අපි නාන්න ආවා. හොඳයි. දැන් තොපි නාන්න ආවා. දැන් නාන්න. නංගි ඔයා යන්න මම මේ ඇත්තත් එක පොඩ්ඩක් කතා කරලා එන්නම්. ඔබ යන්න. අංගට කයා ගන්න බෑ මගේ. කොහොමද කරන්න දැන් ඉතින්? ඔව් කියන්න. ඉතින් අපිට වෙලා යනවා මේ ඉර වැටලා ඉන්නේ. දන්නා මට වෙලා යනවා කියලා. ඔව්. තොපිට විලජ්ජාව කියලා තියෙනවා යකෝ පාරවල් මැද්දේ දැන් තොපි දෙන්න විවාහ වෙලා කිව්වනේ. ඔව් විවාහ වෙලා ඉන්නේ. තොපිට දෙන්න විවාහ වෙලා. ඔව්. දැන් තොපි දෙන්න මේ කොහෙද යන්නේ? අපි දැන් මේ චුට්ටක් ආව ආංගරේ හපෙතේ ගංගාස පොඩට පොඩක් නාන්න කියලා. ඒකනේ මා බැලුවේ එයා පැත්තේ මේ ගංගාසබඩ තියෙන මු මේ කොහෙද මේ නාන්නේ? තොපි නානෝනේ යන්න ඉතින් ආපු ගමන් අර පුංචි මොනරු රංචුවක් මේ පැත්තට. මොකෝ? මොනරු රංචුවක්. ඊට පස්සේ මේ මගේ නංගිට කිව්වා නංගි කිව්වා පොඩ්ඩක් අනේ බලන්න යන්න අයියා කියලා. ඊට පස්සේ මේ පැත්තට පොඩ්ඩක් ආවා. එහෙම නේද නංගි? එහෙම තමයි. ඒක තමයි මොන රුපියල් ලොජ්ජාගෙන හිටියේ. අනේ යකෝ. ඔව්. දැන් තොපි නාන්න ඔව්. නාන්නවන කොත් අපේ රෙදි දෙනවා. රෙදි මේ අර ඔයද අතන ගස්පෙන එක රෙදි ටික. යකෝ තොපි නාන්න ඇවිල්ලා ගස්බනේ අත රෙදි ගහනවා. ඔව් ඒ ගස්පෙන එක රෙදි දාලා තමයි මේ පැත්තට චුට්ටක් ආවේ. යකෝ නාන්න ඇවිල්ලා කවුද යකෝ ගස්බනේ අත රෙදි ගහන්නේ? ඉතින් එතන තියන තැනක් තිබෙන්නේ නැහනේ. අපි ඒ නිසා ගස්පෙන ඇතුළේ වෙලා දෙවුවා. තොපි දැන් නාන්න යන තැන ගලක් ගහක් මොකවත් නැහැ. එහෙනම් රාජත් අපි යන්නම්. ඉක්මන් කරලා අපිට වෙලසුණක් වෙනවා. එහෙම යන්න බෑ. එහෙනම් යකෝ මේක රාජකාරී තියනවා මේ ඇවිල්ලා මම රාජ ආටමලේ එහෙමද? දැන් තොපි දෙන්න විවාහ වෙලා කිව්වනේ. ඔව් විවාහ වෙලා ඉන්නේ. තොපි දෙන්න විවාහ වෙලානේ. ඔව්. ඵලයන් ආට්ට. හොඳයි. තෝපල ආට්ට. හරි. ප්‍රඥා කේක. මොකක්ද? තෝ පැත්තකටලා හිටු. තෝකෙන් ගන්න. ඔව්. මොකක්ද අර කෙලිගේ නම? මොකක්ද මේ? තෝ බල තෝ බලන්න මොකක්ද? අර මේ මදුමල මදුමල්ලේ. ඔව් මදුමල නම පැත්තකටලා මේ මොකක්ද නම? මේ කාගේද? අරියගේ. එයාගේ නම කතම කියන්නේ. හොඳයි. නා මොකක්ද නම? මේ මොකක්ද මේ රට පාලනය කරනවනේ. ඔව්. මේරට පාලනය කරනවා. ඔව්. මොන රාජ්‍ය? ඔබ දන්නේ නැද්ද? දන්නේ කිව්වා. මේ රට පාලනය කරන්නේ මේ රටේමයි මේ උත්තරීතර ಭಾರತ දේශයමයි. මේ රට මේ පැත්ත පාලනය කරන මිනිස්සේ මම දන්නේ. මගේ පියාණන් චන්ද්‍රභාරති පුරවරයමයි පාලනය කරන්නේ. චන්ද්‍රභාරති මොනවා නැගිටින්න මොකද සිද්ධ වුනේ? මොකද ඒ සිද්ධ වුනේ? මොනවා නැගිටින්න මේ රාජතු නැගිටින්න කොහොමද සිද්ධ වුනේ? ඔව් චන්ද්‍රභාරති මහරජතුමා. මොන්චිම
කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයි. ඔබ හඳුනගත්තද මාව? අය නැතුව. මේ යන්නේ සේනාධිපති. ඔබ මාව හඳුනගත්තා. ඉතින් ඔබ ලස්සන වෙලා සුන්දර වෙලා පුංචි කාලේ දැක්කට පස්සේ ආ දැන් නිකන් ආ කොල්ලා වගේ ඉන්නේ නේ. මට හඳුනගන්නත් බැරුව කියන්නේ ඔයාව. කියන්නේ ඔබට දැන් ශිල්පශාලාව නිම වෙලා එනකමනේ. මම නම් ඔබ මුලින්ම හඳුනගත්තා. ඔබ තමයි හොඳයි. නැගණිය එහෙනම් ඔයා ගමන් කරන්න. මම මේ සේනාධිපති කිසිට කතා කරලා එන්න. ඔබ දැන් ශිල්පශාලාව නිම වෙලා එනකමද මේ? ඔව් මම ශිල්පශාලාව නිම වෙලා එන්න ගමන්. මේ එනකම අරවත් දෙනවද ශිල්පශාලාව වෙනකොට ගේන්නේ? මොනවද? අර එහා පැත්තේ ඒක මොකද? අර එහා පැත්තේ එනකොට දෙනවද ගේන්නේ ශිල්පශාලාව? නැගණියද? නෑ මේ නැගණිය මේ ගම්මානින් මට හමු වුණානේ සේනාධිපති. හමු වෙලාද මේ ඔන්න මෙහෙම? ඔව්. ඉතින් සුන්දරයි නේද? ඒක නෙමෙයි මම චුට්ට උත්තර පොඩ්ඩක් ආන්න නේ. අහන්න. මට මේ ඉන්න විදිහට හිතනවා. ඒ කල්ලේ. මොනවා? සේනාධිපති. ඔය නැගණිය බිය වෙයි. ඔහොම කතා කරන්න එපා. දැන්ට මම පිය වෙලා ඉන්නේ. ඒක ගෙවල් කොහෙද? ගෙවල්? ආ අර මේ අර අල්ලපු ගේනේ. අල්ලපු ගේ. අල්ලපුගේ. අල්ලපු ගේ. අල්ලපුගේ දාලා. අල්ලපු ගෙදර එහා පැත්තේ. මාර අයුත්තක මම ආනද. ගෙවල් කොහෙද අර එහා පැත්තේ? අර එහා පැත්තේ අර පේන්නේ අර පේන අර ඔව් අර එහා පැත්තේ අර පුංචි ගම්මානේ. අර ගොම්බට වගේ ගෙවල්. ඔව් ගඩොල් ගම්මානේ. ගඩොල් ගම්ම. ඔව් ගඩොල් ගම්මානේ. තෝගේ කුලේ මොකද්ද? ඔය මේ කුලේ අර මේ වැඩක් නෑ ගඩොල් කුලේනේ. ගඩොල් කුලේ. ඔව්. ගඩොල් කුලේ කියන්නේ ගඩොල් කපනවා කියන්නේ ගඩොල් කුලේ. ඔව් ඉතින් වෘත්තියනෝ තමයි කතා කරන්නේ. තෝ ඇත්ත කියවේ නැත්තම් තෝ ගාන බලගන්න. මම සැලකැස්ස කියන සේනාධිපති. මම නවතින සේනාධිපති. ඊට කුල කාංකුව. නවතින්න. එන කවුරුත් නොවේ. අපි නම මතමති. අනේ මේ මොනවද ඔබ කළේ? ඔබ ගමන් කරන්නකෝ. මේ කැවිලා ඔබ යන්නේ. මම බලා ගන්නම්. ඉතින් අනේ සේනාධිපති. මේ සේනාධිපති ඔහොම නවතින්නකෝ. නැගණිය ඔබ යනවා ඔබ මොන ගහින්න මම ඉමිදිරි පාන්දර යනවා. ඉක්මන් කරන්න. ඒ සේනාධිපති. මම නවතින මිනිස්සු. වාසයට විලියජාවක් කියලා ගන්න. ඔබත් මගේ පියාණන් වගේ කටයුතු කරන්නේ. මට හිතනවා ළඟට එනකොට ඉබිගාද එනකොට මේක කණ්ඩායම කුලේ මෙවට. සේනාධිපති. දැන් ඒ නැගණිය සුන්දර නැද්ද? සුන්දර කොහෙද ආයේ ඉබිගාද. මොනවද අඩුපාඩුවක් බලන්නකෝ දිව්‍යංගනාව දිව්‍ය ලෝකෙ වැඩි සුරංගනාවියක් වගේ නේ. වාසයට විලියජාවක් කියලා ගන්න නැද්ද? කොහොමද විල්ලච්චාව? දැන් ඔබවහන්සේලා කුලේ ලොකු කුලනේ. සේනාධිපති ඔය කුලේ හදාගන්නේ අපිමයි. අපිට එකම කුලයයි තියෙන්නේ. ඒ මනුස්ස කුලේ. මට ඔය පැවති බණ වැඩක් නෑ කුමාරයා. මම කියන එකක් කියනවා. සේනාධිපති මේ හපම මෙහාට හෙන්කෝ සේනාධිපති. හැබැයි ඉතින් මම පියාණන්ට කියනවා මට අපහාස කළා මට බැන්න මට ගැහුවා කියලා මං කියනවා. මට පහර දුන්නා කියලා මං කියනවා. එතකොට මොකද වෙන්නේ? අය ඌව කියන්නේ ඕනේ. නැහැ. මම කියනවා මට පහර දුන්නා මට අවනම්බු කළා මම කියනවා. නෑ මම කියන්නේ. එහෙමනම් ඔබ මෙච්චරයි. මම ඒ දිනවකවානු වෙනකම් ඔබ රහසක් විදියට මේක තියාගන්න ඕන. ඒකට මම ඔබට උදව්වක් කරනවා. මොනවද? ඔබට ළඟදී ගෙදර එහෙම ගියාද? අනේ නෑනේ මාස 3කින් ගියේ නෑ. එහෙනම් මම ඔබට අර නැගිනි මුණ ගහිලා එනකම් මම ඔබට කාංචන මුණ ගහින්න ගෙදර යන අවස්ථාව දෙනවා. අන්න බොලේ වෙට්ට ගලේ කිව්වනේ. ආයෙලා මම ආයෙ කියන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. මේක රහසක්. රාස අපේ මේ නැගිනිය හම්බුණා කියන එක පියාණන්ට කියනවා නෙවෙයි. හැබැයි මං ගෙදර ගියා කියලා ඔබතුමා කියනවා එහෙම. නැහැ මට අවනම්බු කළා කියන්නෙත් නැහැ. ඔබ ගෙදරට ගියා කියලා කියන්නෙත් නැහැ. නෑ හැබැයි ඒක පොරොන්දුවක්. කොක පොරොන්දු වෙන්න ඕනේ. හරි ඔබට මොකද කියන්නේ? අත තියලා දිවුරන්න ඕන. පොරොන්දු වෙන්න ඕන. ආයෙ මම මේ අටේ කාලා දියුරනවා. ආයෙ මං කියන්නේ. එහෙනම් ඔබ යන නිවසට මම නැගිනි මුණ ගහිලා අපි දෙන්න එකට එක්ක වෙලා රාජවංශයට ගමන් කරමු. හරි මම කියන්න මගේ කට තමයි විශ්වාස කරන්න බැරි. යමු එහෙනම් ඉක්මන් කරලා. එහෙම ඔක්කොම කළා කිව්වා.